එතන අපි අද සලකා බලන්නේ පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව. දැන් මොකක් හරි එක පෘෂ්ඨ වර්ගඵලය. දැන් හිතන්නකො මේ ආකාරයෙන් දැන් මේ මාක පෙන්න ගන්නකො ඒ පෙන්න එකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියනවා. එතකොට පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේ වටේ තියෙන වර්ගඵලයයි මේ උඩ තියෙන එකයි මෙන්න මේ යට තියෙන එකයි. යට තියෙන වෘත්තයක් තියෙන යටත් වෘත්තයක් තියෙන. ඒ ඔක්කොගෙම තියෙන වර්ගඵලය හොයන්න තමයි පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ. දැන් මේ ගන්නකො සිලින්ඩරයක් ගන්නකො. මෙන්න මේ සිලින්ඩරේ යට තියෙන්නේ වෘත්තයක් උඩ තියෙන්නේ වෘත්තයක් මේ දෙපැත්තේ තියෙන්නේ කවර් වෙලා තියෙන්නේ. එතකොට ඒකේ වර්ගඵලය හොයන්න. දැන් සිලින්ඩර් එක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ගත්තොත් එහෙම ලේසි පෘෂ්ඨ වර්ගඵලය උඩ තියෙනවා වෘත්තයක්. වෘත්තය ආරේ r කියලා ගන්න. වෘත්තය ආරේ r යටත් තියෙනවා. ඒකයි. මේක හිතන්න මේ මම මේක දෙකට ඉරලා ගත්තොත් එහෙම මේ වටේමනේ තියෙන්නේ. දැන් මේක ගත්තොත් එහෙම මේ වටේමනේ තියෙන්නේ. මේ වටේ තියෙන පරිධිය. මේ පැත්තත් පරිධිය. එතන මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍රාකාරයක් තමයි එන්නේ. එතකොට මේකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියනවා. උඩ තියෙන්නේ වෘත්තයක්, යට තියෙන්නේ වෘත්තයක්, මැද තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාරය. ඍජු කෝණාශ්‍රාකාරයේ උස මම h කියලා ගන්නවා. මේක සම්පූර්ණ මෙහෙම ගන්නවා කියන්නේ. එතකොට මේ උස h වෙනවා. මේ දිග මේ වෘත්තේන ගන්න මෙහෙම කරලා ඇදලා. එතකොට වෘත්තයේ පරිමිතිය හොයන සූත්‍රය 2πr. එතකොට මෙහෙම කරලා ගන්නකොට මේ දිග 2πr වෙනවා. මෙයා πr වර්ගය. මෙයා πr වර්ග වෙනවා. එතකොට පෘෂ්ඨ වර්ගඵලය a කියලා ගත්තොත් a සමානයි πr වර්ගය ධන πr වර්ගය ධන ඍජු කෝණාශ්‍රාකාරයේ වර්ගඵලය දිග වැඩි කිරීම පළල. 2πr h. එතකොට එන පෘෂ්ඨ වර්ගඵලය 2πr වර්ග ධන 2πr h කියලා. ඔන්න සිලින්ඩර් එක පෘෂ්ඨ වර්ගඵලය. සිලින්ඩරේ පරිමාවක් එහෙමම ගන්න. මේ සිලින්ඩරේ පරිමාව කියන්නේ මේක අල්ලලා තියෙන මේ වාතය අල්ලලා තියෙන ඉඩ ප්‍රමාණය පරිමාව. එතකොට මෙයාගේ පරිමාව මේ වර්ගඵලයනේ. පරිමාව හොයනකොට මේ වගේ වෘත්ත කොටස් ගොඩක් තියෙනවා. මේ h ප්‍රමාණයකට ගිහිලා තියෙන වෘත්ත කොටස්. වෘත්ත කොටස් ගොඩ h ප්‍රමාණයකට ගිහිලා තියෙන මේ වෘත්ත කොටස්. එතකොට පෘෂ්ඨ වර්ගඵලය වැඩි කිරීම උස. පෘෂ්ඨ වර්ගඵලයක අල්ලන් ඉන්න ප්‍රමාණය කොච්චර පරිමාවකින් අල්ලන් ඉන්නවද? එතකොට πr වර්ග වැඩි කිරීම h. එතකොට පෘෂ්ඨ වර්ගඵලය එනවා πr වර්ග h කියලා. මේක අල්ලන් ඉන්න ප්‍රමාණය. දැන් මේ වගේ කොච්චර ප්‍රමාණයකින් මේකේ වාතය අල්ලන් ඉන්නවද? මේ පරිමාණය අල්ලන් ඉන්නවද? ඒක තමයි පෘෂ්ඨ වර්ග පරිමාව සිලින්ඩරේ. හරි මෙන්න මෙහෙම ගානක් තියෙනවා. අරය සෙන්ටිමීටර 7යි උස සෙන්ටිමීටර 15යි. වන සිලින්ඩර් එක එක් තල මූලතක වර්ගඵලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. මම අදිනවා සිලින්ඩරේ මේ ආකාරයෙන්. මේ සිලින්ඩරේ උස h කියලා කියනවා. අරය 7යි සෙන්ටිමීටර. උස 15යි. දැන් යාර කියන්නේ එක් තල මූලතක මෙන්න මේ එක් තල මූලතක වර්ගඵලය වෙන්නේ. ඒක කොහොමද යන්නේ? මේ 1 කියලා ගන්නම්කෝ. πr වර්ගය. π කියලා කියන්නේ 7න් 22. වැඩි කිරීම 7 වැඩි කිරීම 7. 4 7 කැපිලා 22 7යි. උත්තරය සෙන්ටිමීටර වර්ග. අනිවාර්යයෙන් මේකක දාන්න. දෙවෙනි එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මේ වක්‍ර පෘෂ්ඨ. මේක මම මෙහෙම කරලා ඉරනවා. එතකොට එනවා ඍජු කෝණාශ්‍රාකාරය. මේ ආකාරයෙන්. ඒක මෙහෙම කරලා ඉරනවා නෙමෙයි. එතකොට උඩ තියෙන්නේ මේ වෘත්තයේ පරිමිතිය ගන්න එකනේ. එතකොට පරිමිතියනේ මෙහෙම කරලා දිග ඇරෙන්නේ. පරිමිතිය රවුම තමයි මෙතන තියෙන රවුම තමයි මෙහෙම කරලා දිග ඇරෙන්නේ. පරිමිතිය වල සූත්‍රය 2πr. මෙයා h. එතකොට h කීයද? 15යි. તો මෙයා හොයන්න දන්නවනේ. එතකොට වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය මම a2 කියලා ගත්තොත් 2πr කියලා කියන්නේ 7යි වැඩි කිරීම 15යි. එතකොට දෙක වැඩි කිරීම 7න් 22යි 7 වැඩි කිරීම 15. එයාට මෙයා කැපිලා උත්තරේ එනවා 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 15. වර්ග සෙන්ටිමීටර.
ඊට පස්සේ කියනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා. A3 මෙන්න මේ කොටසයි එකතු කරන්න. 22 ධන 22 වතාවක් 7යි ධන 2 වැඩි කිරීම 22 වැඩි කිරීම 15. එකතු කරපුවාම එනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. සම්පූර්ණ සරල ගණන. දැන් හොයන්න කියනවා මෙන්න එකක් තියෙනවා. ප්‍රිස්මයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියනවා. ප්‍රිස්මයක. දැන් ප්‍රිස්මයක් ගත්තොත් එහෙම ඉස්සරහින් ත්‍රිකෝණයක් තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණයක් පිටිපස්සෙනුත් තියෙනවා. ඍජු කෝණාශ්‍රාකාර කෑලි. එහෙම නැත්නම් මේ වගේ ඍජු කෝණාශ්‍රාකාරී එකයි, එහා පැත්තෙන් එකයි, යටින් එකයි. තුනක් තියෙනවා. ඍජු කෝණාශ්‍රාකාර. එතකොට අපි පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට ඉස්සරහා තියෙන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගන්න වෙනවා. මේ පැත්තෙන් තියෙන වර්ගඵලය. මේ පැත්ත, එහා පැත්ත, යට පැත්ත. දිග h කියලා ගන්නකො උදාහරණයක් විදිහට. දැන් මේ පළවෙනි එකේ පෘෂ්ඨ වර්ගඵලය හොයන්න යන්නේ. මම මේක h1 කියලා ගන්න. උස. පළවෙනි ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයක් ආධාරකය b ලම්බ උස h. හරිනේ? ලම්බ උස h. ඒ වගේම එකක් මේ එහා පැත්තේ තියෙන්නේ. එතකොට ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි භාගයක් b වැඩි කිරීම h1 වැඩි කිරීම 2යි. දෙකට දෙක කැපිලා b h1 කියලා එනවා ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය. දැන් තියෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර හතරක්. මේ පැත්ත එකේ මේ a කියලා ගන්න. ඍජු කෝණාශ්‍රාකාර a1 කියලා ගන්න. මේ පැත්ත a වැඩි කිරීම h. යට පැත්ත මේ දිගයි මේකයි h තියෙන්නේ. යට පැත්ත a2 b වැඩි කිරීම h. අනිත් පැත්ත මේ පැත්ත මේකනේ අයිති වෙන්නේ. b වැඩි කිරීම h. a3 මුළු පෘෂ්ඨ වර්ගඵලය මම මෙයා a කියලා ගන්නවා. ත්‍රිකෝණ දෙක එකතුව BH1 ධන මේ වගේ එකතුව AH ධන BH ධන DH ඔන්න එනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය ප්‍රිස්මයක. පරිමාප මොකද වෙන්නේ? පරිමාපත් එහෙමනේ. මේ ත්‍රිකෝණය අල්ලලා තියෙන, ඒ කියන්නේ එම ඝන වස්තුව අවකාශය අල්ලලා තියෙන ප්‍රමාණයට පරිමාව කියන්නේ. එතකොට මේ ත්‍රිකෝණය ඒ වගේ ත්‍රිකෝණ කියන්නේ එහෙන ගොඩක් අල්ලලා තියෙනවා. h ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. h දිග ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයලා දිගෙන් වැඩි කරොත් පරිමාව වෙනවනේ. එතකොට පරිමාව v1 කියලා ගත්තොත් භාගයක් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස වැඩි කිරීම h. එතකොට පරිමාව වෙනවා භාගයක් bh1h මේ ආකාරයෙන්.